කාවන්තිස්ස රජුරු දන්නවද පුතා? සංජය පුතා දන්නවද කාවන්තිස්ස රජුරු? කවුද? දුර්ගන් රජතුමාගේ සීයානේ. පියාද? සීයා මට මතක හරියට සීයා හොඳේ. කමන්නේ මොකක් හරි කමන්නේ. හරි කමන්නේ. ඉතිහාස කතාව මට මතක නැහැ. මොකෙක් හරි රජෙක් හිටියනේ ලංකාවේ. හරිද? මට ඉතිහාස කතාව හරියට මතක නැහැ. කොහමද කාවන්තිස්ස රජුරු මතකයි. කාවන්තිස්ස රජුරවන්ට නිතරම හිතෙනවලු ඇඟේ දවටගෙන ඉන්න රත්තරන් සලුව හැමතිස්සෙම මහා සංඝරත්නයට පූජා කරන්න හිතෙනවලු. දන්නනේ කතාව? දන්නවද? රහතන් වහන්සේ නමක් දවසක් බල්ලා කිව්වලු රජතුමනි ඔයාට ඔය සිතුවිල්ල එන්නේ අද ඊයේ ඉඳලා නෙවෙයි. ඔයා පෙර ආත්ම භාවයක වැඩි කොල්ලෙක් වශයෙන් ඉඳිද්දි ඔයා වැල්ලෙන් හදනවා චෛත්‍යයක්. ඒ වෙලාවේ ඇඳගෙන ඉන්න චූටි සරංකොටයක්. ඒ සරංකොටේ චෛත්‍යයට කංචුකයක් ලෙස පූජා කරලා හෙළු වැල්ලෙන් චෛත්‍ය වටේ නටනලු චූටි කොල්ලා ඇට්ටැම්බෙන් නටනවලු. ඇට්ටැම්බෙන් කියන හෙළු වැල්ලෙන් කියන එකනේ. තේරෙනවනේ? මේක නටනවලු කොහෙද? චෛත්‍ය වටේ නටනවලු මොකද? සතුටට. දැනටත් පොඩි උන් ඉන්නවද නැද්ද එහෙම උන්? ඉන්නවද නැද්ද? ඉන්නවා. මේ උපාසක අම්මලා අර කේක් ගෙඩි මේ කේක් ගෙඩි ටෙඩි බෙයාලා පොල් බෙයාලා අර බෙයාලා මේ බෙයාලා ගෙනත් දෙනකොට මොකද වෙන්නේ? පොඩි උන් කියන මොකද්ද? මට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා ඒ ස්වාමීන් වහන්සේගේ නංගිගේ පුතා හරිද ගෙදර ට්‍රැක්ටරයක් තියෙනවා ට්‍රැක්ටරේ ටේලරේ ඇතුළට ගිහිල්ලා හදනවලු මොනවද වැලි බත් හදලා මොකද වෙන්නේ මෙහෙම කළා කෝටු වලින් හදලා හාමුදුරුවෝ හදලා රෙදි කෑලි අඳලා මේ ස්වාමීන් වහන්සේට දම් බෙදනවා මේ ස්වාමීන් වහන්සේට බෙදනවා කියලා මොකද වෙන්නේ පොඩි උන් ඒ පොඩි එකා සෙල්ලම් කරනවා කියන්නේ මොකද එයාගේ සෙල්ලම මොකද්ද එයාගේ සෙල්ලම කියන්නේ දාන්නේ බෙදෙන එක ඒ මොකද්ද පෙර පින් තියෙන නිසා